විශ්‍රාම වැටුපක් නොලබන උදවියට සමාජ ආරක්ෂණ මණ්ඩලයෙන් සහනයක් සෙතක් නැත්නම් අලුත් අපේක්ෂාවක් බලාපොරොත්තුවක් ගන්න පුළුවන්. ඇත්තටම සමාජ ආරක්ෂණ මණ්ඩලය කියන්නේ මොකක්ද? මේකෙන් වෙන්නේ මොනවද? ධනුෂ්ක මේ සමාජ ආරක්ෂණය කියලා කියන විෂය පුළුල් විෂයක්. විශේෂයෙන්ම බටහිර රටවල එහෙම නැත්නම් දියුණුවේ කියන රටවල සියලුම ජනතාවගේ සුරක්ෂිතභාවය මෙවැනි වැඩසටහන් වලින් ස්ථාපිත කරලා තියෙනවා. අපි උදාහරණයක් හැටියට සමාජ ආරක්ෂණය පිළිබඳව කතා කරනවා නම් අපි ඇයි රජයේ සේවයටම අපේ මිනිස්සු බැඳෙන්න උත්සාහ ගන්න. ඒ බැඳෙන්න උත්සාහ ගන්නේ රජයේ සේවය තුළ වැටුපක් තියෙනවා. වයස්ගත වුණාට පස්සේ විශ්‍රාම වැටුපක් තියෙනවා. ඒ වගේම තමන්ගේ අවෑමෙන් කලත්‍රයාට අවශ්‍ය සහනය ලැබෙනවා. ඒ වගේම දරුමලුවන්ට අවශ්‍ය වන්නා වූ සියලු දේත් ඒ තුල තියෙන නිසා තමයි බැඳෙන්නේ. මෙන්න මේ කාරණේ අපට අවබෝධ කරගත්තොත් සමාජයේ අපේ ලංකාවේ සමාජයේ සියලු දෙනාටම මේ වරප්‍රසාදය තියෙනවාද? ඇත්තටම නෑනේ. ඒ නිසා 1996 පනතකින් මේ සමාජ ආරක්ෂණ මණ්ඩලය ස්ථාපිත කරලා තියෙනවා. මේ බලාපොරොත්තු වන්නේ රජයේ විශ්‍රාම වැටුපක් නොලබන ඒ වගේම ගෘහ විශ්‍රාම වැටුප් ක්‍රමයට සම්බන්ධ අය අරුණහම දීවර විශ්‍රාම වැටුප් ක්‍රමයට සම්බන්ධ අය අරුණහම අනෙත් සියලුම ස්වයං රැකියා ගණයට වැටෙන සුවහසක් ජනතාවගේ ආරක්ෂාව සඳහා සමාජ ආරක්ෂණ මණ්ඩලය පිහිටුවා තියෙනවා.